හරි අපි නේද 22 සංකර සංයෝජන ගාන ටිකක් පැටලෙන ගානක් නේ වැඩිපුර පැටලෙන ගානක්. හරි අපි ගානට යමු. මේක එක අවම වශයෙන් ගාන කියවගමු. අවම වශයෙන් එක් ශිෂ්‍යයෙකුට එක පළතුරක් ලැබෙන පරිදි අඹ 6ක් තියෙනවානේ. අඹ 6ක් තියෙනවා. අඹ 6යි දොඩම් 4ක්. දොඩම් 4ක් තියෙනවා. සිසුන් 8ක් කියන මේ ඔක්කොම බෙදලා දෙන්න. සිසුන් 8ක් ඉන්නවා. හරි. අපිට පළවෙනි කොටස කියනවා නෝ ටික බෙදලා දෙන්න. හරි සිසුන් 8 දෙනෙක් ඉන්නවා. හරි. අඹ 6ක් තියෙනවා. පළතුරු හැබැයි 10ක් තියෙනවානේ. අනිවාර්යයෙන් එක සිසුවෙකුට එක පළතුරකට වඩා වැඩියෙන් දෙන්න වෙනවා. ළමයි ටික අතරේ පළතුරු ටික බෙදලා දෙන්නයි යන්නේ. පළතුරු වැඩි, ළමයි අඩුයි. හරි. දැන් මේකේ පළවෙනි කතාව තමයි සිසුන් 6 දෙනෙකුට එක් පළතුරක් බැගින් හා ගාන හොඳට තේරුම් ගන්න. සිසුන් 6කට මේ ළමයි 10ක් ඉන්නවනේ. ළමයි 8ක් ඉන්නෝනේ. ඒ 8න් 6 දෙනෙකුට පළතුරක් හම්බ වෙන්න ඕන. එක් අයෙකුට අඹ ගෙඩි දෙකක් සහ අනෙකාට දොඩම් ගෙඩි දෙකක්. හරිනේ? සිසුන් 6කට පළතුරක් හම්බ වෙන. පළතුරක් කියවම අඹ වෙන්නත් පුළුවන් දොඩම් වෙන්නත් පුළුවන්. හරි. 6 දෙනෙක්ට ඔය පළතුරු 6ක් දීපුවම පළතුරු කීයක් ඉතුරු වෙනවද? ළමයි 8ක් ඉන්නවා 6ක් ගන්න. හරි. 6කට පළතුරු 6ක් දෙන්න. 10ක් තියෙනවනේ. 6ක් දෙනම් පළතුරු තව කීයක් ඉතිරිද? 4ක් ඉතිරිනේ. තව ළමයි දෙන්නෙක් ඉතුරු වෙයි. ඒ ළමයි දෙන්නට අනිවාර්යෙන් අඹ ගෙඩි දෙකක් හා අනිකාට දොඩම් ගෙඩි දෙකක්. ළමයි දෙන්නෙක් තව ඉතුරු වෙනවනේ. ඒ දෙන්නට එක්කෙනෙකුට අඹ ගෙඩි දෙකක් දෙනවා අනික කෙනාට දොඩම් ගෙඩි දෙකක් දෙනවා. හරි. ඔගොල්ලෝ මෙහෙම හිතන්න. හරි. ඔගොල්ලෝ හිතන්න මෙහෙම. දැන් මං ගාව මේ කළු පෑන් දෙකක් තියෙනවා. හරි. කළු පෑන් දෙකක් තියෙනවා. ළමයි දෙන්නෙක් ඉන්නවා. කළු පෑන් දෙක මේ කළු පෑන් හොදේ. දැන් කළු පෑන් කව මේවා සරල සමයි. ඉතින් කළු පෑන්නේ දැන් මෙහෙමයි. ළමයි දෙන්නෙක් ඉන්නවා. කළු පෑන් දෙකක් තියෙනවා. ළමයි දෙන්නට කළු පෑන් දෙක බෙදලා දෙන්න විදිහක් තියෙනවා. ළමයි දෙන්නට මේ පෑන් දෙක බෙදලා දෙන්න විදිහක් තියෙනවද? කීයක් තියෙනවද? පසිදු. එකයි. එකයි තියෙන්නේ. හරි. මං ගාව තියෙන කළු පෑනක නිල් පෑනක. ළමයි දෙන්නට මේ දෙන්න මේ දෙක බෙදලා දෙන්න පුළුවන් විදිහ කීයක් තියෙනවද? දෙකක් තියෙනයි. මෙහෙමයි. එක ළමයෙක්ට මේක දෙනවා අනිත් ළමයාට මේක දෙනවා. එහෙම නැත්නම් මේ දෙක මාරු කරලා දෙනවා. දැන් කලින් වතාවේ මේ දෙක දුන්නා. ඉතින් මාරු කරලා දුන්නා කියලා වෙනසක් දෙනවද? නැහැ. අනිවාර්යෙන් කළු පෑනක් හම්බ වෙලා. හරි. ඒතර මෙහෙමයි. මෙතන අඹ 6ක් තියෙනවා දොඩම් 4ක් තියෙනවා. හරි. මේකේ මුලින් 6 දෙනෙකුට එක පළතුරක් දෙන්න ඕනේ. සිසුන් 6 දෙනෙකුට එක පළතුරක් දෙන්න ඕනේ. ඊට පස්සේ තව දෙන්නෙක් ඉතුරු වෙන්නේ. ඒ දෙන්නගෙන් එක්කෙනෙකුට අඹ ගෙඩි දෙකක් දෙන්න ඕනි. අනිත් එක්කෙනා දොඩම් ගෙඩි දෙකක් දෙන්න ඕනි. හරි. මෙහෙම කරමු. සිසුන් 8ක් ඉන්නවනේ. 8න් මුලින් මෙහෙම කරමු. 8න් අපි එකක් තෝරමු. සිසුන් 8 දෙනෙක් ඉන්නවා. හරි. 8න් එක්කෙනෙක් මම තෝරලා ගත්තා. එයාට මම දෙනවා අඹ දෙකක්. එතන අඹ තෝරන්න ඕනද? මේ අඹ තෝරන්නේ නැහැ නේ. මේ පැත්තේ මේ අඹ මල්ලක් තියෙනවා. මේ පැත්තේ දොඩම් මල්ලක් තියෙනවා. හරි. ළමයි 8ක් ඉන්නවා. 8න් හරි. 8 දෙනෙක් ඉන්න මම බලා ඉන්නවා. හරි. මම එක්කෙනෙක් තෝරන හරි. අරයාද මෙයාද කොහොම තෝරන. ක්‍රම 8ක් 801යිනේ ක්‍රම 8ක් තියෙනනේ. හරි. එයින් එක්කෙනෙක් තෝරගෙන හරි. ඔයා එන්න. මේ තෝරගත්ත ළමයා එනවා. හරි. අඹ දෙකක් ගන්න. එයාට අඹ දෙකක් දීලා යවුවා. හරිනේ. තව සිසුන් කීයක් ඉතිරිද? තව සිසුන් 7ක් ඉතිරි. හරි. මේකේ කියනවා ඉතිරි 6 ඒ කියන්නේ තව එක්කෙනෙකුට දැන් එක්කෙනෙකුට අඹ දෙකක් දෙන්න ඕන අනික් කෙනාට දොඩම් දෙකක් දෙන්න ඕනනේ. ඊට පස්සේ අතන තව සිසුන් කීයක් ඉතිරිද? 7ක් ඉතිරිනේ. ඒ 7ෙන් මම තව එක්කෙනෙකුට කතා කරනවා. එතන 7ක් ඉතිරි. හරි. කවුද තෝරගන්නේ? 7ක් ඉන්නවා එකක් තෝරනවා. ක්‍රමය තමයි 701. හරි. එයා දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එයාට මම දෙනවා එක්කෙනෙකුට අඹ දෙකක් දුන්නා. අඹ දෙක දීපු එක්කෙනා හරි යවුවා. ඊට පස්සේ දොඩම් දෙකක් දුන්නා. මේකෙන් දොඩම් දෙකක් ගත්තා. දොඩම් දෙකක් දීලා යවුවා. එයාට දෙනවා දොඩම් දෙකක්. දොඩම් තෝරන නෑ. අර ළමයා තේරුවා මේ දොඩම් දෙක දුන්න යවුවා. දැන් මේ ගියපු මේ පැත්තේ ගියපු ළමයි දෙන්න අඹ දෙකක් අරගෙන ගියා එක්කෙනෙක්. දොඩම් දෙකක් අරගෙන ගියා එක්කෙනෙක්. හරි. මට කියන්න තව අඹ කීයක් ඉතිරිද? අඹ කීයක් ඉතිරිද? ඒ අඹ දෙකක් දුන්නනේ. අඹ තව 4ක් ඉතිරි. හරි. අඹ 4ක් ඉතිරි. දොඩම් දෙකක් දුන්නනේ. තව දොඩම්
දෙකක් ඉතිරි. ළමයි කී දෙනෙක් ඉතිරිද? 8ක් හිටියනේ. දෙන්නෙක්ටනේ ඔය දීලා පිටක් කරේ. හරි. තව ළමයි කීයක් ඉතිරිද? 6ක් ඉතිරි. ළමයි 6 දෙනෙකුට පළතුරු කීයක් ඉතිරිද? ළමයි 6 දෙනෙක්ට හරියටම පළතුරු 6ක් ඉතිරි. මම මොකද කරන්නේ? දැන් ඊට පස්සේ මොකද කරන්නේ? මේ ටික බෙදලා දෙන්න ඕන ළමයි 6 දෙනා. හරියට මේ පෑන් දෙක ළමයි දෙන්නට දුන්නා වගේ. මම මොකද කරන්නේ? එක ළමයෙක් ගත්තා එක පෑනක් දුන්නා දෙකයිනේ. දෙකක් හිටියා ළමයි දෙන්නයි පෑන් දෙකයි. ඒතර ළමයි ඒතර දෙන්නගෙන් එක්කෙනෙක් ගන්න 201යි. එයාට දෙන්න නිල් පෑන. ඉතුරු එක්කෙනාට දෙන්න කළු පෑන. එච්චරයිනේ ක්‍රම තියෙන්නේ. හරි. ළමයි 6 දෙනෙක් ඉන්නවා. ඒ 6න් දැන් අඹ 4ක් ඉතුරුලා තියෙනවනේ. ඒ 6න් මොකද මම කරන්නේ? 4 දෙනෙකුට කතා කරන්නේ. එහෙම නැත්නම් දෙන්නෙකුට කතා කරන්න ප්‍රශ්න නැහැ. පිළිවෙල මාරුවක් අවුලක් නැහැ. 4 දෙනෙක් ඉන්නවා. ළමයි 6 දෙනෙක් ඉන්නවා. හරි. එන්න 4 දෙනාම 6 දෙනාගෙන් 4ක් කොහම හරි තෝරනවා. මොකක්ද ප්‍රමේය? 6න් 4ක් තේරීම. 604. ඉතිරි 6 දෙනාගෙන් 4ක් තෝරනවා. ඒ 4 දෙනා හරි. අර 4 දෙනාෙන් හරි එයා තෝරලා මම ළමයිරු කියන තෝරලා දෙන්න 4 දෙනෙක්. හරි. එයා 4 දෙනෙක් තෝරලා මෙතෙන්ට එවුවා. ඒ 4 දෙනා මම දෙනවා මෙතන තියෙන අඹ 4. අඹ 4 දීලා යන්න. ඒගොල්ලෝ යවුවා. ඒගොල්ලෝ දුන්නා අඹ 4. තව කීයක් ඉතිරිද? හරියටම ළමයි දෙන්නයි ඉතිරි. ඒ ළමයි දෙන්න හරි. එන්න ඔය දෙන්න එන්න. හරි මේ දොඩම් දෙකක් තියෙනවා. දොඩම් දෙක අරගෙන යන්න. ඒ ළමයි දෙන්නට දෙන්න දොඩම් දෙක. ඔය විදිය. ඔන්න ඕක තමයි පළවෙනි එකට උත්තරේ. දැන් සමහර ළමයින්ගේ අදහස් තියෙනවා එහෙම. මේක කියපු ගමන් ඒ ළමයින්ට පැටලෙනවා. ඒ ළමයි හිතනවා ළමයි 6 දෙනෙකුත් ඉන්නවා. දැන් පළතුරු ටික මෙතන තියෙනවනේ. දැන් අඹ 6 කියන එක 6 જાතියක් කියලා හිතනවා. ඒගොල්ලෝ හිතනවා අඹත් තෝරන්න ඕනි. එහෙම එකක් නෑ හරි. අඹ කියන එක පළතුරක් අඹයක් දුන්නම හරියට අඹ જાතිය අඹ වර්ග අඹ වෙනස්ද කියලා එහෙම හිතන්නේ නෑ. අඹ ඔක්කොම සමානයි කියලා තමයි හිතන්නේ. පළතුර පොදුවේ අඹ එච්චරයි. අඹයක් ලැබුණා නැති. අඹ මාරු කරන්න දෙයක් නෑ මෙතන. හරි. හරි. ඕකේ. ඔක තමයි පළවෙනි එකට උත්තරේ. හරි. ඕක ඕනනම් මෙහෙමත් හිතන්න තිබුණා හොඳේ. මේක එක විදියක්. මේ පිළිවෙල ඔයගොල්ලෝ ඇත්තටම හිතන්න ඕගොල්ලෝ තමයි මෙතන අම බෙදන්න මේ මෙතන බෙදන්න ඉන්න කෙනා මෙතන ඕගොල්ලෝ පළතුරු ටික දීලා දිනු අතන ළමයි ටික ඉන්නෝ ළමයින්ට කතා කරනවා තෝරලා පළතුරු ටික දීලා යවනවා. ඕක තමයි ඔයගොල්ලෝගේ ජොබ් එක. දැන් ඕගොල්ලෝ මෙහෙමත් හිතන්න පුළුවන් වුණා. දැන් මෙතන ප්‍රශ්නේ දැන් මට මෙහෙම හිතුණා. ඇයි එහෙම කරේ මේ පිළිවෙල එකක් තෝරගත්තේ ඇයි? මුලින් 6 දෙනෙක් තෝරන්න තිබුණානේ. ළමයි 8ක් හිටියනේ. 6 දෙනෙක් තෝරන්න තිබුණානේ. ඒ 6 දෙනාට අඹ 6ක් දෙන්න තිබුණානේ. නෑ එහෙම කරන්න විදියක් නෑනේ. අපිට කියනවනේ මෙතන දැන් මුලින් ආපු මම මෙහෙම කරනවා. ළමයි 8ක් ඉන්නවා. 6ක් තෝරනවා. කීයද 806. ඒ 6 දෙනාට මම එන්න කියනවා. හරි. මෙතන තිබුණා අඹ 6යි දොඩම් 4යි. අඹ 6ම දුන්නයි 6 දෙනාට. මං ගාව විතර දොඩම් විතරයි නේද? ඒතර මේ තත්ත්වයට යන්න බෑනේ මට. මට කියනවා ඒගොල්ලෝ කියන්නේ ළමයි 6 දෙනෙකුට එක් පළතුරක් බැගින් සහ ඉතිරි දෙදෙනාගේ ණයකට අඹ 2යි දොඩම් 2යි. එහෙනම් තව අඹ 2කුයි දොඩම් 2කුයි කොහොමද මම ඉතුරු කරගන්න ඕනේ එහෙනම්? එහෙනම් ළමයට මේ විදිහට තර්කයකට එන්න පුළුවන්. හරි. දැන් මෙතන අඹ 2කුයි දොඩම් 2කුයි ඉතුරු කරගන්න ඕනේ දෙන්නෙක්ට අනිවාර්යයෙන්. හරි. අපි එහෙම හිතමු. අඹ 2කුයි දොඩම් 2කුයි මම මේ මල්ලෙන්ම අරගෙන මුලින් පැත්තකින් තියාගත්තා. අඹ 6ක් තිබුණා. හරි. දොඩම් අඹ 6ක් තියාගත්ත මම එළියෙන් තියාගත්තා. ඒක දෙන්නේ නැහැ. ඒක ඉතුරු කරගත්තා. දොඩම් 4ක් තිබුණා. එළියෙන් තියාගත්ත දෙකක් දෙන්නේ නැහැ. හරි. දැන් මගේ මල්ල ඉතුරු වෙලා තියෙන කීයද? අඹ 4යි දොඩම් 2යි. ඇයි ඉතුරු දෙක මම එළියෙන් තියාගත්තනේ. දැන් මෙහෙම කරනවා. දැන් මම මෙහෙම ළමයි 8 දෙනෙක් ඉන්නවා. 6 දෙනෙකුට කතා කරනවා. හරි. 8 ළමයි 6 දෙනෙක්. හරි. ළමයි 8 දෙනෙක් ඉන්නවා. 8න් 6 දෙනෙකුට කතා කරා. ඒ 6 දෙනාට දුන්නා 8න් 4 දෙනෙකුට කතා කරා. දැන් මං ගාව අර ඉතුරු වෙලා තියෙන මල්ලේ අඹ 4. ඒ අඹ 4 දෙනවා. හරිනේ. ළමයි දැන් කී දෙනෙක් තව ඉතිරිද? ළමයි 8ක් හිටියා තව 4ක් ඉතිරි. ඒ 4න් දෙන්නෙකුට කතා කරා. ඒ 4න් දෙන්නෙකුට කතා කරා. ඒ දෙන්නට දුන්නා අර මල්ලේ ඉතුරු වෙලා තිබුණානේ මං අරන් තියපු දෙක නෙමෙයි ඉතුරු දොඩම් දෙක. ඉතිරි මෙතන 4. ඉතිරි 4න් දෙන්නෙකුට කතා කරා. ඒ දෙන්නට මල්ලේ අර ඉතුරු වෙච්ච දොඩම් දෙක දුන්නා. දැන් තව ළමයි කී දෙනෙක් ඉතුරු වෙද අතන? දැන් මෙතන ළමයි 4කට කතා කරලා අඹ 4ක් දීලා යවලා තියෙනවා. තව දෙන්නෙකුට කතා කරලා දොඩම් දෙකකුත් දුන්නා. ඒතර තව ළමයි දෙන්නයි නේද ඉතිරි? ළමයි 6 දෙනෙකුට පළතුරු බෙදලානේ. පළතුරු කීයක් ඉතිරිද? මං ගාව අඹ 2ක් තියෙනවා දොඩම් 2ක් තියෙනවා. දැන් ළමයි දෙන්නෙක් ඉන්නෝ අඹ 2ක් තියෙනවා දොඩම් 2ක් තියෙනවා.
දැන් මේකේ අවසාන தත්ත්වය තමයි එක ළමයෙකුට අඹ දෙකක් ලැබෙන්නත් ඕනි අනිත් ළමයට දොඩම් දෙකක් ලැබෙන්නත් ඕනේ. අතන ළමයි දෙන්නෙක් ඉන්නවා. මම මොකද කරන්නේ? දෙන්නගෙන් එක්කෙනෙක් තෝරනවා. කොහොමද? 201. ඒ ළමයට දෙන මොකද්ද? ඒ ළමයට දෙනවා අර අරන් තියපු දොඩම් දෙක. අර මුලින් අරන් තියපු දොඩම් දෙක. අතන තව කීයද ඉතුරු? එක ළමයයිනේ. ඒ ළමයාට ඉතුරු අඹ දෙක දෙනවා. ඔය විදිහත් අවුලක් නැහැ. දැන් මේකේ මේ ප්‍රකාශනයේ හැටියට මේ ඉලක්කම් ටික වෙනස් වුණාට මේක සුළුලා එකම උත්තරෙන්න ඕනේ. හරිද? මේක සුළුලා එකම උත්තරෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ විදිහට try කරන්න. හරි. මේකේ මේ පළතුරු ටික බෙදලා දෙන්න ක්‍රම ඕගොල්ලෝ ප්‍රායෝගිකව හිතන්න ඇත්තටම ඒ ක්‍රම හරියන ඕන එක. හරි ඕගොල්ලෝ මේක තියෙන දැන් ඔළුවට දාගන්න අදහස තමයි ළමයි තමයි තෝරන්න තියෙන්නේ මට. පළතුරු තෝරන්න නෑ. හරි. මෙතන පළතුරු තෝරන් දෙන පළතුරු වර්ගය නැත්තම් මෙහෙම හිතන්න පුළුවන්. හරි. ඔය පළවෙනි කොටසෙමයි මේ කතා කරන්නේ. මේක පොඩක් සීරියස් කේස් එකක්. ළමයින්ට ගොඩක්ම පැටලෙන අර මාකී ස්කීම් එක බැලුවා තේරෙන්නේ නැති කොටසක් ගන්නක් තමයි මේක. නැත්නම් මෙහෙම හිතන්න පුළුවන්. හරි. මෙහෙම කරනවා. දැන් මේ ගානේ අවසාන කෙලවට යන මාකී ස්කීම් එකේ තියෙන මේ විදිය. සිසුන් 6 දෙනෙකුට එක් පළතුරක් බැගින් සහ ඉතිරි දෙදෙනාගෙන එක් අයෙකුට අඹ ගෙඩි දෙකක් අර මේක අවසානට කියනෝනේ එක් අයෙකුට අඹ ගෙඩි දෙකක් සහ දොඩම් ගෙඩි දෙකක් මෙහෙම කරන්න. ළමයි 8 දෙනෙක් ඉන්නවනේ. ඒ 8න් දෙකක් තෝරනවා. හරිද? දැන් ළමයි දෙන්නේ. අතන 8ක් හිටියට මම දෙන්නටයි කතා කරන්නේ. මම දෙන්නෙක් කතා කරනවා. දැන් දෙන්නෙක් ඇවිල්ලා තියෙන්නේ මෙතන. එතනින් එක්කෙනෙකුට අඹ දෙකක් දෙන්න ඕන අනිත් එක්කෙනාට දොඩම් දෙකක් දෙන්න ඕන. ක්‍රම කීයක් දෙනවද? හිතන්න මේ ළමයි දෙන්න කියලා. ළමයි දෙන්නගේ එක්කෙනෙකුට අඹ දෙකක් දෙනවා. අනිත් එක්කෙනාට දොඩම් දෙකක් දෙනවා. හරියට මේ වගේ. මංගාව නිල් පෑන් දෙකයි කළු පෑන් දෙකයි තියෙනවා. ළමයි දෙන්නෙක් ඉන්නවා. මට මේක දෙන්න පුළුවන් ක්‍රම කීයක් දෙනවද? නිල් පෑන් දෙකයි කළු පෑන් දෙකයි. ළමයි දෙන්න ඉන්නොනේ දෙන්නගේ එක්කෙනෙක් තෝරනවා. හරි. ඔයාට මේක ගන්න. ඉතුරු එක්කෙනාට මෙයා දෙන්න. 200 ක්‍රම දෙකයි. හරි. ඒ කියන්නේ මේක මාරු කරන්නත් පුළුවන්. කියන්නේ මෙයාට ඒ ළම හිතන්න මේ ඒ ළමයා කියලා. මේ බී ළමයා කියලා හිතන්න. ඒ ළමයාට අඹ දෙක දීලා දොරම් දෙක දෙන්න පුළුවන්. මේ දෙක මාරු වෙන්න පුළුවන්. මේකේ ක්‍රම දෙකක් තියෙනවා. හරි. ඒ ළමයි දෙන්න අරගෙන ඔය වැඩේ මම මුලින් කරගත්තාවේ. දැන් අතන ළමයි කී දෙනෙක් ඉන්නවද ඉතුරු වෙලා? 6 දෙනෙක් ඉන්නවා. මං ගාව පළතුරු කීයක් තියෙනවද ඉතුරු වෙලා? පළතුරු හරියටම 6යි. පළතුරු 6ක් ඉතුරුලා තියෙනවා. අඹ කීයක් ඉතුරුලා තියෙනවද? අඹ 6ක් තිබුණානේ. දෙකක් දුන්නානේ. තව අඹ 4ක් ඉතිරි. ඒ 6 දෙනාගෙන් 4කට කතා කරන්න. ඒ 4 දෙනා එනවා. 6න් 4ක් තෝරලා ගත්තා 64. ඒ 4 දෙනාට දෙන්න අඹ 4. මෙන්න දුන අඹ 4. හරි. තව දෙන්නයිනේ අතන ඉතුරු වෙලා තියෙන්නේ. ඒ දෙන්නට කතා කරන්න. හරි. ඒ දෙන්න එනවා. ඉතුරුලා දෙන මං ගාව දොඩම් දෙක. දොඩම් දෙක දෙනවා. 202 ඒ දෙන්නට දෙනවා දොඩම් දෙක. හරිනේ. මේක එක විදියක්. එහෙම නැත්නම් මේක මාරු කරන්නත් පුළුවන් නේ. ඇයි මේ ළමයි දෙන්න මාරු වෙන්න පුළුවන් නිසා මේකේ උත්තරේ දෙකෙන් ගුණ කරලා තමයි ගන්න. පැහැදිලිද? මේ දෙන්න මාරු කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙන නිසා මේ ලැබෙන සම්පූර්ණ උත්තරේ දෙකෙන් ගුණ කරලා ගන්නත් පුළුවන්. ඔය කොහොම කරත් මේ විදිය කරත් මේ විදිය කරත් මේ විදිය කරත් පළවෙනි කොටසට එන්නේ එකම උත්තරේ. පැහැදිලිද? හරි. ඔය විදිය තමයි පළවෙනි කොටස. ඕකේ උත්තරේ AB. මෙතන ලකුණු 25ක් තියෙන මේ කොටසට. මෙතන 802යි 802 එක මේ විදිය නැත්තම් BA මෙතන ABට AB ළමයි දෙන්න ගන්න. මෙයාට දොඩම් දෙකක් දෙන්න පුළුවන් නේ. මෙයාට අඹ දෙකක් දෙන්න පුළුවන් නේ. ඊට පස්සේ ආයෙම ඒ කියන්නේ 802යි 604යි මේ විදියටම අඹ ටික බෙදලා දෙන්න පුළුවන් නේ. අඹ 4යි 202 දොඩම් දෙකයි. කියන්නේ මේක AB වෙලා මෙහෙමයි AB වෙලා පළතුරු මාරු කරාම ඒක වෙනස් විදියක් විදිහට තමයි වැටෙන්නේ. හරි. එහෙමනම් මේකට ලකුණු 5යි 25ක් තියෙනවා මේ. මේකේ උත්තරය අරන් තියෙන 802 හරිනේ. 802 වාරයක් 604 වාරයක් 202 ගුණ කරන දෙකෙන් අවස්ථා දෙකට අදාළව දෙකෙන් ගුණ කරාම උත්තරේ නේද මේක මේ එක එක අවස්ථාවල ලකුණු තියෙන්නේ. හරි මේක 2 වාරයක් 802 ක්‍රමාරෝපිත 8 ක්‍රමාරෝපිත 6 ක්‍රමාරෝපිත 2 ක්‍රමාරෝපිත 6 ක්‍රමාරෝපිත 4 ක්‍රමාරෝපිත 2 මෙතන 1යි මෙතන 2යි මේ 802 604 ක්‍රමාරෝපිතල මේ ગેප් එක 2 වුණාම
හෝ මෙතන දෙකේ ඉලක්කම තිබුණාම මේ ඉලක්කම් දෙක අතර ගැප් එක පරතරය දෙක වුණාම හරි. මේ යට දෙකේ ඉලක්කම තිබුණොත් හරි උත්තරේ ගන්න පුළුවන් කිසිම සුළු කිරීමක් නොකර කොහොමද? මේක ගුණ කරන්නේ ඊට කලින් එකකින්. 8 ගුණ කරන්නේ ඊට කලින් ඉලක්කමෙන් දෙකෙන් බෙදන්න. 8 ගුණ කරනවා 7න් දෙකෙන් බෙදන්න. මෙතන දෙකේ ඉලක්කම නොවුනට පරතරය දෙකයිනේ. එතන උත්තරේ ගන්න ලේසි ක්‍රමයක් තියෙනවා 8 6 ගුණ කරනවා ඊට කලින් එකකින් 5න් බෙදන්න දෙකෙන්. මෙයා ඊට කලින් එකකින් ගුණ කරලා දෙකෙන් බෙදුවම උත්තර එනවා ගැප් එක දෙක නම් හෝ පරතරය දෙක නම්. පරතරය දෙක නම් හෝ මෙතන ඉලක්කම දෙක නම් හරි. මෙතන 1යි මෙතන 2යි මේක උත්තරේ සුළු කරාම ඒවි 840. ඔය විදිය. බලමු ඔකට ලකුණු කීයක් තියෙනවද කියලා. ඕකේ මුල් කොටසට ලකුණු හරි ලකුණු 25ක් තියෙනවා කියන්නේ මේක 25ක් තියෙන්නේ මෙයාට 5ක් මෙයාට 5ක් මෙයාට 5ක් අන්තිමේ මේ පේලියට 5ක් තියෙනවා සුළු කළ උත්තරේ ගතිපයකට 5ක් තියෙන ලකුණු 25ක කොටසක් තමයි මේ. හරි. හරි ඒකේ රෝම ඉලක්කම් දෙක. රෝම ඉලක්කම් ඒකේ දෙවෙනි කොටස මෙහෙම එන්නේ. සිසුන් 7කට දැන් සිසුන් අපි ගාව 8ක් හිටියනේ. හරි. සිසුන් 7කට එක පළතුර බැගින්. අනිත් සිසුන්ට අඹ 3ක්. දැන් පළතුරක් අඹ වෙන්න පුළුවන්, දොඩම් වෙන්න පුළුවන්, ඕක වෙන්න පුළුවන් නේ. සිසුන් 7ක් කියලා අතන 8ක් කියනවා පේලින් 8 දෙනෙක්. 7කට එක පළතුර. දැන් මම 7 දෙනෙක් තෝරලා හිතන්න 7 දෙනෙක් දැන් 7 දෙනෙකුට කතා කරනවා 7 දෙනෙක් තෝරනවා. එක පළතුරක් දෙනවා. ඔව් මෙතන පළතුරු මල්ල තියෙනවනේ. දැන් අඹ 6ක් තිබුණා අඹ 6ක් දොඩම් 4 ඔය ටික දෙන්න පුළුවන්. දීලා යවන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් අනිත් සිසුවාට අනිවාර්යෙන් දෙන්න ඕන මොකද්ද? අඹ 3ක්. ඒක නිසා අපි අර ફોකස් කරන්න වැඩිපුරම අඹ 3 දෙන සිසුවා. ඒක නිසා මුලින් හොඳයි සිසුන් 7ක් තෝරලා පළතුරු ටික දීලා යනවට වැඩිය මුලින් අර එක්කිනා තෝරලා එයාට අඹ 3 දෙන්න. ඉතුරු කට්ටියට පළතුරු ටික බෙදලා දෙන්න. මොකද පළතුරු වලට වැඩිය හයිලයිට් වෙන්නේ අඹනේ. අඹ 3ක් එක්කිනුට ලැබෙන්න ඕන. හිතන්න හිතුරු මුලින් ආපු සිසුන් 7 දෙනා අඹ 6කුයි තව එකකුයි ගත්තා. ඒතර ඉතුරු එකාට දෙන්න දොඩන්න ඉතුරුලා තියෙන්නේ. අපේ වැඩේ කරන්න බෑනේ. පැහැදිලිද? හරි ඒක නිසා මම මුලින් අර එක්කිනා තෝරන්න. හරි 8න් එකක් තෝරන්න. ඒ එක්කිනා තෝරලා හරි ආයන පුතේ ඕමෙන් එන් හරි මෙතන අඹ මල්ල තියෙනවා. අඹ ටික ගත්ත අඹ 3ක් තියෙනවා. අඹ 3ක් දීලා යවුවා. එයා යවුවා. එයා අඹ 3ක් අරන් ගියා. අඹ තෝරන්නේ නැහැ. අඹ 3ක් ගන්න කිව්වා කැමති අඹ 3ක් තෝරලා ගත්ත ගියා. හරි එයාට දුන්න අඹ 3ක්. තව සිසුන් කීයක් ඉතිරිද අතන? 7ක් ඉතිරිනේ. හරි. තව පළතුරු කීයක් ඉතිරිද මෙතන? පළතුරු ඔක්කොම තිබුණා 10ක්. 3ක් දීලා යවුවා. තව පළතුරු හරියටම 7ක් ඉතිරිනේ. හරි. අඹ 3ක් නේ දුන්නේ. හරි. තව අඹ කීයක් ඉතිරිද? තව අඹ 3යි ඉතිරි හොඳේ. අඹ 6ක් තිබුණා. දොඩම් නම් දුන්නේ නැහැ. දොඩම් එකක්වත් දුන්නේ නැහැ. දොඩම් 4ම තාම තියෙනවා. හරිනේ. එතකොට මේ පැත්තේ සිසුන් 7ක් තව ඉතුරුලා ගානට පළතුරු 7ක් තියෙනවා. මම මොකද කරන්නේ? දැන් මේ පළතුරු 7 සිසුන් 7ට බෙදලා දෙන්න ඕන. මම මොකද කරන්නේ? මෙතන 7 දෙනෙක් ඉන්නවා. 7 දෙනාටම කතා කරනවද? මෙහෙම කරමු. 7 දෙනාගෙන් මුලින් 3කට කතා කරමු. 7 දෙනාගෙන් 3කට කතා කරනවා. ළමයි 3 දෙනෙක්. හරි. අතනින් 3ක්. මම තෝරලා 7ක් කොහොම ඉතුරුලා ඉන්නු? මම 3 දෙනෙක් තෝරනවා. 703. හරි. එන්න ඔය 3 දෙනාෙන් තෝරගත්ත 3 දෙනා දැන් එනවා. ක්‍රම තිබුණා 703ක්. හරි 3 දෙනෙක් තේරලා දැන් එනවා. ඒ 3 දෙනාට දෙනවා මොකද්ද? අඹ 3යි දොඩම් 4යි දෙනවා. අඹ 3 දුන්නා. යන්න. එයාට දෙනවා අඹ 3. ඉතිරි 4 දෙනානේ කොහොමද ඉන්නේ? ඒ 4 දෙනා කතා කරලා ඕගොල්ලෝ දොඩම් 4 ගන්න. ඒගොල්ලෝ දොඩම් 4 අරගෙන ඉවි. ඔන්න ඔච්චරක් ක්‍රම තියෙනවා. එහෙම නැත්නම් මෙහෙමත් කරන්න තිබුණා හැබැයි හොඳයි. දැන් අර අඹ 3 ඔළුවේ තියාගෙන මෙහෙම කරනවා. දැන් එක ළමයෙකුට අඹ 3ක් දෙන්න ඕනේ. ඒක ඔළුවේ තියාගෙන මම වැඩේ කරනවා. ඒ කියන්නේ අඹ 3ක් මම අරන් තියනවා. අඹ 3ක් අරන් තියන. අඹ 3ක් අරන් තියපුවම අර මළු වල කීයක් හිතේද? අඹ 3ක් මළු වලින් හොරාට අරන් තියන ගන්න එපා. හරි ඒ තුන 3ක් අරන් තියලා පැත්තකින් තියලා වහලා තියෙනවා. දැන් අර මල්ලේ අඹ කීයක් තිබුණාද? අඹ 6ක් තිබුණානේ. අඹ තව 3යි ඉතුරු. හරි. දැන් මං ගාව ඔය අඹ 3ක් අරන් තියවම තව අඹ 6යි අඹ 3ක් ඉතුරුයි. දොඩම් 4ක් ඉතුරුයි. හරි දැන් මෙහෙම කරනවා. ඕනනම් ළමෙක්ට මෙහෙම හිතන්න පුළුවන්. හරි. දැන් අතන ළමයි 8 දෙනා ඔහම හිටගෙන ඉන්නවා. ඒගොල්ලෝ දන්නේ නැහැ මම මෙතන අඹ 3ක් අරන් තියුවා කියලා. මම මුලින් මෙහෙම කරනවා. 7 දෙනෙකුට එන්න කියනවා. 7 දෙනෙකුට නෙමෙයි 3 දෙනෙකුට එන්න කියනවා. හරි. එන්න 3 දෙනෙක්. ඔකට 3 දෙනෙක් ඉන්න 803යි. හරි. ඒ 3 දෙනාට දෙන්න අඹ 3. ඊට පස්සේ තව කීයක් ඉතිරිද? 8න් 3ක තව 5ක් ඉතිරිනේ. ඒ 5න්
4 දෙනෙකුට එන්න කියනවා. ඒ 5න් 4 දෙනෙකුට ඇවිල්ලා ඒගොල්ලෝ දෙන දොඩම් 4. නැත්තම් මුලින් 4 දෙනෙකුට කතා කරලා දොඩම් 4 දෙන ප්‍රශ්න නැහැ පිළිවෙල මාරුණාට. මෙතන මුලින් කතා කරේ අඹ 3 දෙන්න, අඹ 3 දුන්න 3 දෙනෙකුට 803යි. තව 5ක් ඉතුරුනා අතන 8න් 5ක් ඉතුරුනානේ. ඒ 5න් 4 දෙනෙකුට කතා කරා දොඩම් 4 දුන්නා. තව අතන ළමයි කී දෙනෙක් ඉතිරිද? 7කටම දැන් දීලා පිටක් කළනේ තියෙන්නේ. දැන් එක ළමයි ඉතිරි. මෙතන පළතුරු මං අරන් තියපුවා අඹ 3 තියෙනවනේ. ඒ එක්කෙනාට දෙන්න අඹ 3. ඔහොම කරන්නත් පුළුවන්. මේක හෝ මේක. කොහොම කරත් උත්තරේ එකයි. හරි. මේ බලමු. මේකේ උත්තරේ මේක ලකුණු 801 8යි 703 ක්‍රමාරෝපිත 7 3 4 404 එකයි. බලන්න මේකේ උත්තරේ 8 ගුණ කිරීම 703 උත්තරේ සුළු කළ ගන්න. මේක දිගට සුළු කරන්න පුළුවන් 7 6 5 4 මෙතන 4 3 2 1 මෙතන එකයිනේ දෙවරක් එකයි දෙවරක් 3යි 8 ගුණ කිරීම බස් 4 3 21යි 105යි. අපි මෙතන 3ක් තියෙනනේ. මේ තුන අපම 35යි. 35 වරක් 8 මේ ගුණ කරා මේවි 280ක්. මේකනුත් ඒකම තමයි එන්නේ. හොඳේ 803 ඕන්නම් 803 ගුණ කරාම කීයද? ක්‍රමාරෝපිත 8 මෙතන ක්‍රමාරෝපිත 3 ක්‍රමාරෝපිත 5 504 5යි 1යි 803 8 7 6 5 5 3 2 1 5ට 5 ගියා 3 2 6යි 4කට 56යි 56 වරක් 5 56 වර 5 වර 5 හිමින 3ක් ඉදිරි 5 වර 5 25 3 28යි. හරි 280යිනේ. මේකිනුත් එම උත්තරෙම තමයි එන්නේ. හොඳේ. හරි. මෙතන 280ක් වෙනවා. හරි 5 හිමින 3ක් ඉදිරි සරකේ. හරි. ඊට පස්සේ තුන්වෙනි කොටස මොකක්ද කියන්නේ? තුන්වෙනි කොටස හරි අපි මේක ලකුණු දාලෙමු. මේකේ ලකුණු කොහොමද කියලා බලමු. දෙවෙනි කොටසේ ලකුණු අපිට තියෙනවා ලකුණු 15යි තියෙන්නේ. ඒකේ මේක ලියන එකට 5ක් තියෙනවා මේ පේලිය හරි ගස්සලා මේක ලියන එකට 5යි. ඊට පස්සේ මේක මෙන්න මේ අග්යන් සෙට් එක ලියන එකට තව 5ක් තියෙනවා. උත්තරේ සුළු කළ ගන්න එකට 5ක් තියෙන ලකුණු 15යි. හරි. ඊට පස්සේ මේකේ අවසාන කොටස තමයි හොඳම කොටස. අවසාන කොටස කියනවා සිසුන් 7 දෙනෙකුට එක පළතුරු බැගින් සහ අනෙක් සිසුවාට පළතුරු 3ක්. දෙවෙනි කොටසේ වගේම තමයි නේ පොඩ හිතන්න. දෙවෙනි කොටස මොකද්ද කරේ? සිසුන් 7 දෙනෙකුට එක පළතුරු බැගින් සහ අනෙක් සිසුවාට අඹ 3ක් නේ. මේක කියන්නේ සිසුන් 7 දෙනෙකුට එක පළතුරක් සහ අනෙක් සිසුවාට පළතුරු 3ක්. මේ අනෙක් සිසුවා ගැන හිතන්න. අනෙක් සිසුවාට පළතුරු 3ක් දෙනවනේ. පළතුරු 3ක් දෙන්න විදි ගාන හොයන්න දැන්. ඒක පොඩ්ඩක් සීරියස් කේස් එකක්. පළතුරු 3ක් කියනකොට එක්කෝ අඹ 3ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දොඩම් 3ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව මොනවද තියෙන්නේ? අඹ 2යි දොඩම් 1යි වෙන්නත් පුළුවන් නේ. එහෙම නැත්නම් අඹ 1යි දොඩම් 2යි වෙන්නත් පුළුවන්. අර පළතුරු 3 දෙන්න විදි 4ක් තියෙනවා. පළතුරු 3 බෙදලා දෙන්න විදි 4ක් තියෙනවා. ඒකට විතර වගුවක් එන්නේ. අර විශේෂ සිතුවාට පළතුරු 3 දෙන විදි 4ක් තියෙනවනේ. එයාට පළතුරු 3 දීලා ඉතුරු 7 දෙනාට පළතුරු 7 බෙදලා දෙමු. හරි. ඒකට මෙතන එහෙම කරමු. රෝමිලක්කන් 3
ඒකේ තියෙන මෙහෙම අර විශේෂ සිසුව මුලින් ගමු. ඒක ලේසියෙන් දැන් ඔයගොල්ලෝ තේරෙනවා. අර විශේෂ සිසුවට සැලකිල්ල දැක්වුවම මුලින් වැඩේ කරන් යන ලේසි. අපිට තර්ක කරන්න එහෙම ලේසි ඉවර ටික. හරි. හරි. මේ ඒකේ සිසුන් 7 දෙනෙකුට එක පළතුර බැගින් සහ අනෙක් සිසුවාට පළතුර. මේ අර විශේෂ සිසුවා මේ විශේෂ සිසුවා පළවෙනි ස්ටෙප් එකේ මේ විශේෂ සිසුවාට දෙන්නේ අඹ 3ක්. දෙවනි ස්ටෙප් එකේ මේ විශේෂ සිසුවාට දෙන්නේ අඹ 2යි දොඩම් 1යි. අඹ 2යි දොඩම් 1යි. තුන්වෙනි ස්ටෙප් එකේ මෙයාට දෙන්නේ අඹ 1යි දොඩම් 2යි. හතරවෙනි ස්ටෙප් එකේ මෙයාට දෙන්නේ මේ විශේෂ සිසුවා එක්කෙනෙක් තොරනෝගේ දෙනවා දොඩම් 3ක්. හරිනේ? ඒ කියන්නේ මෙහෙමයි 8 දෙනෙක් දැන් මෙතන ඉන්නවනේ. පළවෙනි අවස්ථාවේ මම හිතනවා 8 දෙනා පළතුරු 3 අඹ 3 විතර දෙන්නේ. 8 දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් තෝරලා ගන්න. හරි යාට අඹ 3 දෙන්නේ යවන්න. හරි. අඹ 3ක් දුන්නා නේද? අඹ 3ක් දුන්නා. දැන් මෙතන තව කී දෙනෙක් ළමයි ඉතිරිද? හරියක් ගියා. අඹ 3ක් අරන් ගියා. තව මෙතන ළමයි 7යි ඉතිරි. අඹ කීයක් ඉතිරිද? අඹ තව 3යි ඉතිරි. අඹ 6ක් තිබුණානේ. 3ක් අරන් ගියානේ අර. තව 3ක් ඉතිරි. එහෙනම් මෙතන 7ක් ඉන්නවනේ. ඒ 7ෙන් ගන්න 3ක්. මේ 7ෙන් මේක අඹ 3 දුන්නාට පස්සේ මේ 7ෙන් ගන්න 3ක් ඒ 3 දෙනාට දෙන්න ඉතිරි අඹ 3. හරි දැන් මෙතන 7 දෙනාගෙන් ඉතුරු 3 දෙනාට අඹ 3ක් දීලා යවුවා. තව ළමයි කීයක් ඉතිරිද? ළමයි තව 3යි ඉතිරි. තව ළමයි 4යි ඉතිරිනේ. ඒ ළමයි 4යි පළතුරු කීයද ඉතිරි? දොඩම් තව 4ක් ඉතුරුනානේ. අඹ ටික ඔක්කොම දීලා පිටක් කරා. දොඩම් 4 තියෙන්නේ. එහෙනම් ඒ 4ෙන් 4ට දොඩම් 4 දෙන්න. හරිනේ. ඔය අඹ 3 දීපු ස්ටෙප් එක. දැන් මේක මේ විශේෂ සිසුවාට අඹ 2යි දොඩම් 1යි දෙන වෙලාව හිතන්න. 8ක් හිටියා ළමයි 8 දෙනෙක් හිටියා. එන්න එක්කෙනෙක් තේරුවා 801යි. හරි 801ක් ආවා. එක්කෙනෙක් ආවා. හරි. එයාට දෙනවා මම මේ වතාව දෙන්නේ මොකද්ද? අඹ 2කුයි දොඩම් 1කුයි දුන්නා. හරි. මෙතන මල්ල දෙනවා. හරි ඔයාට අඹ 2කුයි දොඩම් 1කුයි අරගෙන යන්න. හරි. අතන ළමයි 7ක් ඉන්නෝ දැන්. දැන් අඹ කීයක් ඉතිරිද? මෙයාට දුන්නේ අඹ 2යි. හොඳයි. අඹ 6ක් තිබුණානේ. 2ක් දීලා යවුවා. දොඩම් 1කුත් දුන්නා. අඹ තව කීයක් ඉතිරිද? අඹ 4ක් ඉතිරි. අතන ළමයි 7ක් ඉන්නෝනේ. 4ක් කතා කරා. එයාට දෙන්න අඹ 4ක්. හරිනේ. දැන් අඹ 6ම දීලා අරගෙන ගිහිල්ලා තියෙන්නේ. අතන ළමයි තව 3 කීයද ඉන්නේ? මෙතන 4යි 5යි. ළමයි 3යිනේ ඉන්නේ. දොඩනුත් තව මං ගාව 3යිනේ තියෙන්නේ. අර මුලින් ළමයා දොඩම් 1කුත් ගෙනිච්චනේ. දොඩම් 4යිනේ තිබුණේ. හරි. ඉතිරි ළමයි 3 දෙනාට දොඩම් 3 දෙන්න. හරි. දැන් මේ වෙලාවේ අඹ 1යි දොඩම් 2යි දෙන වෙලාව හිතන්න. විශේෂ 8 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්ට කතා කරනවා 801යි. හරි. ඔයා අඹ 2කුයි අඹ 1කුයි දොඩම් 2කුයි අරන් යන්න. හරි. තව අඹ කීයක් ඉතිරිද? 5ක් ඉතිරි. තව ළමයි කීයක් මෙතන ඉන්නවද? 7ක් ඉන්නවා. ඒ 7ෙන් 5කට කතා කරන් 7ෙන් 5ක් තෝරන් ඒ 5ට දෙන්න අඹ 5. අනේ 5 කියලා ළමයි 6යි දැන් ඉතුරු දෙන්නගෙන් දෙන්නටම තව දොඩම් 2යි ඉතුරුලා තියෙන්නේ. ඒ දෙක දීලා යවන්න. අන්තිම වෙලාව දොඩම් 3ක් දෙන්න පුළුවන් වෙලාවකුත් තියෙනවා. 8 දෙනෙක් ඉන්නවා. හරි එක්කෙනෙක් කතා කරන් 801යි. එයාට දෙන්න දොඩම් 3 දුන්නා. හරි ඊට පස්සේ තව කීයක් ඉතිරි ළමයි 7ක් ඉතිරිනේ. දොඩම් තව 1යි ඉතුරු. අඹ 6ම තියෙනවා. අර එක්කෙනා දෙමුද? ඔව් 7න් එකක් ගන්න. එයාට දෙන්න දොඩම් 1. ඉතිරි 6ක් ඉන්නවනේ. එයාට දෙන අඹ 6. ඉතින් මේගොල්ලෝ මාරුනට කමක් නැද්ද? මෙතනින් පස්සේ 6 දෙනෙකුට කතා කරලා අඹ 6 දුන්නට කමක් නැද්ද? කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ උත්තරෙම තමයි. හරි. ඇයි මේ ಗುಣ කරන්නේ? මෙහෙමනේ වැඩේ ඉවර නැත. අර මුල් කොටස් වලත් ಗುಣ කර එක කරේ අපේ ගණන් කිරීමේ මූල ධර්මනේ අපි මේ බේස් කරගෙන යන්නේ. ඉතින් මේකේ තියරි ඕගොල්ලෝ දැනගෙන එන්න ඕන මේ ගණන් හදන්න. මේක තමයි මේ මෑත කාලේ ආපු ටිකක් අමාරුම පැටලෙන සහගතම ගණන්. හරි. එතකොට මේ ඇයි මේ ಗುಣ කරන්නේ? ඒ ಗುಣ කරන්නේ ගණිතයේ මූල ධර්මයක එන්නේ ගණන් කිරීමේ මූල ධර්මෙ එන්නේ. අර අතරමැද වැඩවල දැන් හිතන්න මේ වැඩේ ඉවර වෙනකොට මොකද්ද වෙන්නේ? ළමයි 10 දෙනාට ළමයි 8 දෙනාට පළතුරු 10 බෙදලා ඉවර වෙනවා. ළමයි 10 දෙනාට පළතුරු 10 බෙදලා ඉවර වෙනවා. ඒකනේ සම්පූර්ණ වැඩේ අවසානය. හරි. ඒ අවසානයේ වැඩේ වෙනකන් මේ අතරමැද වැඩනේ තියෙන්නේ. අඹ 3ක් දුන්නා, දොඩම් 1ක් දුන්නා, අඹ 6ක් දුන්නා. මේ අතරමැද වැඩවල
ගණන් කිරීම මූලධර්ම අනුව අතරමැද වැඩවල අපි ගන්නේ ගුණිතය. හරිනේ ඒක තමයි මෙතන බේස් එක. මෙතන ප්‍රමේය ඒක. හරිනේ ඒක නිසා තමයි අතරමැද වැඩවල ගුණිතය ගත්තේ. ඇයි මේකයි ගුණ කරේ නැත්තේ? ඉතින් මෙහෙමනේ මේ වෙලාවෙත් පළතුරු ටික ඔක්කොම ළමයි අතර බෙදලා ගිහලා වැඩේ ඉවරයි. මේ වෙලාවෙත් පළතුරු ටික ඔක්කොම ළමයි අතර බෙදලා ගිහලා මග නෙමෙයි සම්පූර්ණ වැඩේ ඉවරුනාම ඒ පේලිවල එකතුව තමයි ගන්නෙ. හරිද මේකේ පේලිවල එකතුව කොහොමද එන්නේ? දැන් මේකේ පේලි ඒ පළවෙනි පේලිට එකතු වේවි 800ක 8යි 403 කියද? 800ක 8යි 403 704 303 හරි. ඕකේ. මෙතන මේ 7 වෙන්න ඕනි. මෙතන 8 නෙමෙයි. එක්කෙනෙක් තොරපුවම තව ළමයි 7යිනේ තුරු. හරි මේකේ මේ ආකාර ගන්න මෙතන ඉස්සරහින් දාන්න 801 8යි මෙතන 703 කියන්නේ ක්‍රමාරෝපිත 7යි ක්‍රමාරෝපිත 4යි මෙතන 1යි. මෙතන 800 මෙතන 8යි 704 ක්‍රමාරෝපිත 7යි ක්‍රමාරෝපිත 4යි ක්‍රමාරෝපිත 3 මෙතන 1යි. මෙතන එනවා 800ක 8යි මෙතන 705 කියන්නේ ක්‍රමාරෝපිත 7යි ක්‍රමාරෝපිත 5යි ක්‍රමාරෝපිත 2යි මෙතන 1යි මෙතන 800 මෙතන 8යි 700ක 7යි 1යි මේ සෙට් එක ඔක්කොම එකතු කරාම ඒවි ඕගොල්ලන්ට 784ක් බලන්න සුළු කළා 784ක් මේ කොහොමද මේක ලකුණු 25ක් තියෙනවා 5 10 15 20 සම්පූර්ණ කොටස ලකුණු 25ක් මේ අවස්ථා 4යි කියලා අඳුනගත්ත එකට මේ අවස්ථා 4යි කියලා අඳුන ගන්නවනේ ඔයගොල්ලෝ මෙන්න මේ පළතුරු තුනක් බෙදලා දෙන්න පුළුවන් විදියට බෙදන්න පුළුවන් අවස්ථා 4යි කියලා අඳුන ගන්නක ලකුණු 5යි. ඒතර මේ එක පේලියකට 5ක් බැගින් වෙන්න තියෙනවා 15යි. මේ පේලි 4ට මේ පේලි 4ම සුළු කරලා තියෙන ලකුණු 15ක් තියෙනවා. අවස්ථා 4 අඳුරගත්ත එකට 5යි 20යි අන්තිම උත්තරයට 5යි 25යි. මේ පේලි 4ටම තියෙන්නේ 15යි. මොකද මේ මෙතන එක පේලියක් අපි මෙතනක් ගත්තනේ. අඹ 3යි ඒ අවස්ථාව මෙතන අන්තිමේදී ලියලා තියෙනවනේ. අඹ 3 තෝරගත්ත එක මේ පළවෙනි ස්ටෙප් එක. මෙතන තියෙන ස්ටෙප් එකම නිසා වෙන්න ඕනේ මෙතන ලකුණු 15ක් විතරක් දීලා තියෙන. ඊටු පේලි 3ට වෙන්න ඕනි. එතන 15යි. පියවර 4 අඳුනගත්තට ලකුණු 5යි. අන්තිම උත්තරේ ලකුණු 5යි. කොහොම ලකුණු 25 බෙදීලා යනවා. හරි. මේක නම් නියම ගානක්. මේ මෑත කාලේ ටර්ම් ටෙස්ට් පේපර් වලත් ඔයගොල්ලෝ බලපු 26 ලියන ළමයින්ට ටර්ම් ටෙස්ට් පේපර් චෙක් කරලා බලපුවම සහ පළාත් පේපර් වලත් ගොඩක් මීට ආසන්න ගණන් ඊට පස්සේ ඇවිල්ලා තිබුණා. ඒක නිසා පොඩ්ඩක් මේ වගේ ගණන් 22කින් පස්සේ ආවෙත් නැහැ. මීට ආසන්න ගානක් ආවා. ඒක 25 මට මතක විදිහට මේ ඒක නිසා පොඩ්ඩක් try කරලා බලන්න. ඉබායට කලින් දවස් පොඩ්ඩක් check කරලා යන්න. පොඩ්ඩක් සූදානම් වෙලා යන්න. මේ වගේ ගානක් ආවොත් හිතන විදිය පොඩ්ඩක් practice කරන්න. දැන් මේ එකම ගාන උනත් වෙනස් විදිහවල හදන්න බලන්න try කරන්න. දැන් මේක concept එක ඔලුවට දාගත්තට පස්සේ අර subject එකේ ඉන්න ළමයෙක්ට නම් මේක ටටක් ගාලා අහු වෙනවා. එහෙම නැති ළමයෙක්ට උනත් ඔයගොල්ලෝ පාඩම තියරි ටික තියෙනවා නම් ෆාස්ට් වෙබ්සයිට් එක අපි දානවා කොහොමද ඩිස්කෂන් මේ channel එකේ පිළිවෙලට ඔක්කොම ටික දානවා. ඒක නිසා තියරි ටික පොඩ්ඩක් බලන්න. මේකේ තියරි නම් එච්චර අමාරු නෑ. හරි මේ පාඩමේ තියරිම ලොකු අමාරුවක් නෑ. ඒක නිසා තියරි ටික නෝට් එක බලලා හරි ඔය ඕන තරම් වීඩියෝස් යන මොකක් හරි එකකින් හරි බලලා සම්පූර්ණයෙන් තියරි ටික ලෑස්ති කරගන්න. ඊට පස්සේ ඔය නෝට් එක හදන වෙලාවේ තියරි ගණන් දෙකක් තුනක් කොහොම හදාගෙන යන්න. අන්තිමේ ෆාස්ට් වෙබ්සයිට් එක කොහොම දිගට හදාගෙන යන්න. එහෙම කරොත් මොනවා හරි දෙයක් ඇත්තටම කරගන්න පුළුවන්. මේක අර ඒ වගේ ලේසි පාඩමක්. පමණක් දැන් මේකටත් ලකුණු කීයක් තියෙනවද? මේ පාඩමටත් දීලා තියෙනවා මේ අවුරුද්දේ ගානටත් දීලාද ලකුණු 65ක්. ඔය මෙතන 25යි 50යි 60යි 65. ලකුණු 65ක් තියෙනවා. 150න් භාගයකට ආසන්න ප්‍රමාණයක් තියෙනවානේ. ඒක නිසා මේ වැඩි වෙලා යන්නෙත් නැහැ මේ පාඩම ගොඩ දාගන්න වෙලා යන්නේ. දැන් පොඩක් පැටලෙනවා. පැටලෙන ගතිය තමයි තියෙන්නේ. ගණන් කීපයක් හදපුවම පාස් වෙබ්සයිට් එක හදපුවම ඔය පැටලිල්ල ටිකක් අඩු වෙනවා. හරි. ඒක නිසා මේ හිතන්න මේකත් එක්ක අනිත් වෙන ශ්‍රේණි ගානනේ. මේ ශ්‍රේණි ගාන කොහොමත් කොච්චර අමාරුනත් ගොඩක් ළමයි හදනවා. ඒක අර බින්න භාග කෑල්ලකුයි ඔය පල්ලෙහාට එකතු අරන් ඔහොම කපලා දාන පොඩි කෑල්ලක් තියෙනවා. අන්තිමේ චූටි වෙනස් කෑල්ලක් අහනවා. ඉතින් හැම අවුරුද්දකම වෙනස් විදිය අර වෙනස් කරන පොඩි කෑල්ල ශ්‍රේණි වල අවසාන කෑල්ල. ඉතින් ඒක අහනවා. ඒක හදාගන්න බෑම කියලා හිතන්න. ඒ තියෙන ලකුණු 150 120ක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මහන්සි වුණොත් මේ මාසෙ වුණත්. ඒ නිසා පොඩ වැඩේ අතාරින්න නැතුව පොඩ try කරලා බලන්න මේ
දැන් ගොඩක් ළමයි අතහැරලා තියෙන මේ පාඩම පැටලෙනවා කියලා. ඉතින් එහෙම කරන්නේ නැතුව වැඩේ කරගෙන යන ඉස්සරහට අනිවාර්යෙන් ගොඩ දා ගන්න පුළුවන්. හරි. ඒක නිසා මේ channel එක subscribe කරලා තියාගන්න. අපි මේ ඔක්කොම fast paper set එක discussion එක දානවා අපේ channel එකේ. හරි.